යටිතල පහසුකම් හා උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස් වුණා. නාගරික සංවර්ධනය පිළිබඳ සහ එහා බැඳුණු රජයේ ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳවයි අද සාකච්ඡාව සිද්ධ වුණේ. ආංශික අධීක්ෂණ කාරක සභාවකට බලය තිබෙනවා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලාගේ සහභාගීත්වයෙන් එම ආයතන කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගන්න. ඒ ආයතන පිළිබඳව ජාතික විගණන කාර්යාලය විසින් කරන ලද විගණන වාර්තාවන් පදනම් කරගෙන ඒවායේ ප්‍රගතිය සමාලෝචනය කරන්න. ඒ වගේම ඒ අදාළ ක්ෂේත්‍රවල දියුණුව වෙනුවෙන් අවශ්‍ය කරන අලුත් අදහස් අලුත් යෝජනා ඉදිරිපත් කරන්න. ලොකු බලයක් තියෙනවා. පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළ පාර්ලිමේන්තුවේ කාර්යපටිපාටිය තුළ විශාල බලයක් තියෙන ආයතනයක් තමයි මේ ආංශික අධීක්ෂණ කාරක සභාව. දැන් අද දවසේ අපේ අවධානය යොමු වුණේ කොළඹ නගරයේ මූලික කරගත්ත මහල් නිවාසවල ප්‍රමිතිය අනුමත කිරීම, පවත්වාගෙන යාම සහ කළමනාකරණය පිළිබඳව අවශ්‍ය කරුණු සොයා බලන්න. ඉතින් මම විශ්වාස කරනවා අවංක ගැඹුරු විස්තරාත්මක සාකච්ඡාවක් අද සිද්ධ කරන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම කොළඹ නගරයේ අලංකාරයටත් සෞඛ්‍යයටත් බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන අපේ බේරේ වැව පිරිසුදු කිරීම සහ සංවර්ධනය කිරීම පිළිබඳ කාරණයක් ඒත් එක්කම තවත් විශේෂ මේ රටේ අලංකාර ඒ වගේම සංචාරක කර්මාන්තයේ වටිනාකමක් අරන් එන බෝල්ගොඩ උතුරු සහ දකුණු ජලාශ සංවර්ධනය කිරීම පිළිබඳවත් ඌ කාරණය අද අපි සාකච්ඡා කරා. මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට අලුත් අදහස් ඒ වගේම අඩුපාඩුකම් සැහැණ ප්‍රමාණයක් අපිට දැක ගන්න ලැබුණා. ඉතින් මම විශ්වාස කරනවා මේ සියලුම කරුණු පදනම් කරගෙන ඉදිරියට අපි සාකච්ඡා කරලා ආංශික අධීක්ෂණ කාර්ය සභාව හැටියට යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් සඳහා වූ යෝජනා සියලුම පක්ෂවල මන්ත්‍රීතුමන්ලගේ දායකත්වයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපිට හැකියාව ලැබෙයි කියලා.